ඉතින් අදත් ඔයාලා හැමෝවම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් තවමත් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් මේ දවස්වල viral යන මේ වීඩියෝ එකේ ඇත්ත නැත්ත මොකක්ද? අපි බලමු. 800 වසරක ඉතිහාසයක් තියෙන සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ 2023 සහ 2024 වර්ෂවල ක්‍රීඩාංශයෙන් දක්ෂතා දැක්වූ සිරිමාවියන් වෙත වර්ණය ප්‍රදානය කිරීම සිදු වුණා. මෙම වර්ණ ප්‍රදානෝත්සවයේදී පාසල් ජීවිතය තුළ එක්වරක් පමණක් හිමිවන විශිෂ්ටතම ක්‍රීඩිකාව එහෙමත් නැත්නම් The Most Outstanding Sportswoman යන ශීර්ෂ අර්ථයේ සම්මානයක් ප්‍රදානය කෙරුණා. ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් කල්තියාම නිවේදනය කරලා තිබ්බා. ඉතින් ඒ සඳහා සමස්ත ලංකා ප්‍රථම ස්ථානයක් තනි සවුකින් ලබා තිබීම සහ සමස්ත ලංකා වාර්තාවක් තබා තිබීම සහ ලංකාවේ විශාල පාසල් සංඛ්‍යාවක් එම ක්‍රීඩාව සඳහා සහභාගී වීම සහ සමස්ත ලංකා වාර්තාවක් සමග ප්‍රථම හෝ දෙවන ස්ථාන ලබා තිබීම සහ ජාත්‍යන්තර තරගයකින් පිළිගත හැකි ස්ථානයක් ලබා තිබීම ඒ සඳහා අවශ්‍ය වුණා. ඉතින් මේ ඔක්කොම නිර්ණායක කල්තියාම නිවේදනය කළා. ඉතින් මේ සඳහා සුදුසුකම් ලැබුවේ චනිත්මා සිනාලි නොව නබාෂි පෙරේරා සොයිරියයි. ඉතින් චනිත්මා සිනාලි රියල්සලාවේ නැතත් ඇයට ලැබිය යුතු වර්ණ සහ විශේෂ සම්මානයක්ද ලබා දී ඇති බව තමයි තවදුරටත් පවසන්නේ. Good evening, everyone. Dear Chief Guest, Madam Principal, my dear teachers, and all the parents present here. හැමෝගේම understanding එකේ පහසු සඳහා මම සිංහලෙන් කතා කරන්නම්. මම චනිත්මා සිනලි සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ 2023 වර්ෂයේ ක්‍රීඩා නායිකාව. සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලය කියන්නේ මට පුදබිමක් වගේ. මම අභිමානවත් සිරිමාවියක් විදිහට අද මෙතන නැගිටලා අසාධාරණයට විරුද්ධව කතා කරන්න මට හයිය දුන්නේ මගේ පාසල මම ඒක බය නැතුව කියනවා. ඉතින් මම 2011 වසරේ සිට එක වසරේ සිට සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලය වෙනුවෙන් මගේ පාසල වෙනුවෙන් බොහෝම කැප වෙලා මගේ පාසලට ජයග්‍රහණය ගෙන දෙන්න සෑහෙන කටයුතු කරලා තියෙනවා. ඒක මෙතන ඉන්න පේරන්ට්ස් කෝචස්ලා ගොඩක් අය දන්නවා. ඉතින් අද උදේ වෙනකන් මට තිබ්බ අවෝඩ් එක අද උදේ රිහර්සල් එකට ආපු නැති නිසා මගෙන් උදුරලා වෙන කෙනෙක්ට දීලා තියෙනවා. ඩිසර්විං අවෝඩ් එකක්, වෙල් ඩිසර්විං. ඒක දෙන්න කලින් මගේ performance පුංචි චුට්ටක් මම කියන්න. මම 2022 වර්ෂයේ Commonwealth Games Birmingham 22 ඒ කියන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවල මම හිතන්නේ මට වයස අවුරුදු 16. එතකොට පාසල් දරුවෙක් විදිහට මම විතරයි Commonwealth Games වලට සහභාගී වුණේ. ඒකෙදිත් plate mixed doubles event එකේ මම gold medalist කෙනෙක්. ඒ වගේම 2023 වර්ෂයේ තිබ්බ Asian Games Hangzhou 22 ඒකෙදිත් මම විතරයි පාසල් දරුවෙක් විදිහට සහභාගී වුණේ. ඒකෙදිත් මම pre quarter finalist කෙනෙක්. ලංකාව වෙනුවෙන් කලර්ස් ඒ වගේම මේ වගේ achievements ගොඩක් කරලා තියෙනවා. තව 2022 වර්ෂයේ ඉඳලා මම ස්කොට් ජාතික ශූරිය අවුරුදු 17යි. එතකොට මට වයස ලාභාලතම ජාතික ශූරියක්. ඒ වගේම පිට 3 වතාවක් ශ්‍රී ලංකා ජූනියර් චැම්පියන්. ඒ කියන්නේ කනිෂ්ඨ ජාතික ශූරිය පිට 3 වතාවක්. ඉතින් මේ චුට්ටක් විතරයි මම අද රිහර්සල් එකට එන්න නැති හේතුව උනේ මට එක්සෑම් එකක් තිබ්බ නිසා. ඒක ඒ වගේම අදාළ ගුරුවරුන්ට ටීචර්ස්ට මම දැනුවත් කරලා තිබ්බා. එතකොට මෙහෙම නෙමෙයි මම මෙහෙම කිව්වට කමන්නේ. ඔබ අතේ ඇති සුවනිය එකක්. සුවනිය එක බලන්න මගේ performance. ඒක 2023 සහ 22 වසරට අදාළව 22-23 වසරට අදාළව note down කරලා ඇති. ඒ වගේම අනිකුත් ක්‍රීඩිකාවක් එක්ක බලන්න ඒක කොහොමද මගේ performance කියලා. මේක 2023 සහ 24 colours awards. 2016-17 colours නෙමෙයි performance. අදාළ විදිහට ඒක ඔබම බලන්න කොහොමද සුවනියගේ තියෙන්නේ කියලා. මගේ performance 2023, 24 සහ 22 යන වර්ෂයන්ට තියෙනවා. ඒ වගේම 2016 17 අදාළ වර්ෂ වලටත් තියෙනවා. ඉතින් මාව තවමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.